Hello guys, ඔන්න එහෙනම් ආයෙත් වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තියෙන්නේ. Galaxy phone 7ක් review කරන්න යන්නේ ලංකාවේ ගණන් අඩුවටම ගන්න පුළුවන් Samsung phone ටිකක් තමයි අද අරන් ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් කතා වැඩි නැතුව අපි යමු වීඩියෝ එකට. Welcome to All in SL Sri Lanka, your unlimited tech hub. පළවෙනිට මම අරන් ඇවිල්ලා තියෙන්නේ Samsung Galaxy M04 phone එක. මේක ලංකාවේ 24000 25000 ඒ වගේ බජට් එකට ඔයාලට ගන්න පුළුවන් 1 year warranty එක්ක මේක 4G තියෙනවා 4G දැන් අලුතෙන් එන හැම ෆෝන් එකකම තියෙනවා ඒක ගැන නම් කතා කරන්න දෙයක් නැහැ මේක 2022 දී තමයි රිලීස් වෙන්නේ මේක අලුත් ෆෝන් එකක් නන් නෙවෙයි ඔයාලට ඒ වුණාට අලුතෙන්ම ගන්න පුළුවන් මේකේ කතා කරන්න තියෙන ටිකක් ලොකු ඩිස්ප්ලේ එකක් තියෙනවා 6.5 inches Android 12 තමයි තියෙන්නේ MediaTek MT 6765 Helio P35 chipset එක තියෙනවා 12 nanometer ඊළඟට එක octa-core CPU එකක් 4GB RAM එකක් තියෙනවා 128GB storage එකක් තියෙනවා ඊළඟට 13 megapixel camera එකක් තියෙනවා ඊළඟට depth camera එකක් තියෙනවා ඔයාලට portrait photos ගන්න 2 megapixel ඊළඟට තියෙනවා 5 megapixel selfie camera එකක් GPS 15 watt fast charging support කරනවා guys 5000 mAh battery එකක් තමයි තියෙන්නේ type C port එකකුත් තියෙනවා මේ ෆෝන් එක කියන වරදක් නෑ normal display එකක් තියෙන PLS LCD screen එක මේ බජට් එකට ඉතින් ඔයාලට ගන්න පුළුවන් ටිකක් පරණයි ෆෝන් එක 2022 නේ ඒ නිසා පොඩ්ඩක් හිතලා බලන්න ඒ වුණාට ඔයාලට brand new ගන්න පුළුවන් Android 12 තියෙනවා One UI එක තමයි තියෙන්නේ කියන තරම් වරදක් නෑ අපි එහෙනම් බලමු ඊළඟ ෆෝන් එක මොකක්ද කියලා ඊළඟට මම තෝරගෙන තියෙන්නේ Samsung Galaxy A04e කියන ෆෝන් එක මේක 2022 දී තමයි රිලීස් වෙන්නේ ඒක 24000 29000 30000 වගේ ප්‍රයිස් එකකට තියනවා ඒක වෙනස් වෙන්නේ RAM එකත් එක්ක RAM එක ස්ටෝරේජ් එකත් එක්ක වෙනස් වෙනවා මේකත් PLS LCD normal screen එකක් තියෙන්නේ ලොකු 6.5 inches Android 12 එකේ තියෙනවා One UI තමයි තියෙන්නේ MediaTek 6765 Helio P35 chipset එක තියෙන්නේ 32GB ඊළඟට 32GB ROM එකක් එනවා ඊළඟට 64GB version එකකුත් එනවා 128GB version එකකුත් එනවා 2GB 3GB 4GB වගේ RAM එකකුත් තියෙනවා මේකේ ඒක ඔයාලගේ බජට් එකත් එක්ක choose කරලා ගන්න පුළුවන් මේකේ 13 megapixel camera එකක් තමයි තියෙන්නේ 2 megapixel depth camera එකක් තියෙනවා ඔයාලට portrait photos ගන්න 5 megapixel single camera එකක් තියෙනවා guys selfie camera එක මේකත් type C තියෙනවා 5000 mAh battery එකක් තමයි තියෙන්නේ මේකේ fast charging නම් නෑ guys fast charging එන්නේ නෑ ඒ විස්තර තමයි කියන්න තියෙන්නේ අපි බලමු ඊළඟ ෆෝන් එක ඊළඟ තියෙන්නේ Samsung Galaxy A03 Core කියන ෆෝන් එක මේකත් ටික පරණ ෆෝන් එකක් guys මේක 2021 දී තමයි රිලීස් වෙන්නේ මේකේ ප්‍රයිස් එක 25400 25000 ඒ කියන්නේ මේක දැන් පරණ ෆෝන් එකක් නිසා දැන් ප්‍රයිස් එක වැඩි ඒ දවස්වල ටිකක් ගණන් වැඩියට තමයි ෆෝන් ආවේ දැන් නම් ෆෝන් අඩු වෙලා තියෙන්නේ මේක ඔයාලට ගන්නවා නම් ගන්න පුළුවන් බට් මම රෙකමන්ඩ් කරන්නේ නෑ වැඩියෙන් ගන්න කියලා මේකත් 6.5 inch ලොකු ස්ක්‍රීන් එකක් කරනවා Android 11 තමයි තියෙන්නේ මේක ඔයාලට මීට වඩා අඩු ප්‍රයිස් එකකට ගන්න පුළුවන් වුණොත් හොඳයි කියලා මම කියනවා මේකෙත් 5000 mAh battery එකක් තියෙන්නේ 32GB ROM එකක් සහ 2GB RAM එකක් තියෙන්නේ 2GB RAM එක නම් දැන් කාලේට කොහොමත් මදි
මේක නම් මම රිකමන්ඩ් කරන්නේ නෑ ඇත්තටම. ඔව් ඊළඟට අපිට ගන්න තියෙනවා Samsung Galaxy M05 ෆෝන් එක. මේක නම් ලාස්ට් එකේ තමයි රිලීස් වුනේ. මේක හොඳ ෆෝන් එකක්. රුපියල් 26000 29000 30000 වගේ බජට් එකකට ඔයාලට ගන්න පුළුවන්. මේක 6.7 inches ස්ක්‍රීන් එකක් තියෙනවා. මේක අරවටත් වඩා ලොකුයි. මේකේ අලුත්ම Android 14 version එක තියෙනවා. ඊළඟට MediaTek Helio G85 chipset එක තියෙන්නේ. 64GB ROM එකක් සහ 4GB RAM එකක් තියෙනවා guys. ඊළඟට මේකේ 50 megapixel main camera එකක් තියෙනවා guys. 2 megapixel depth camera එකක් තියෙනවා. ඔයාලට portrait photos ගන්න. ඊළඟට 8MP camera එකක් තියෙනවා. selfie camera එකක්. ඊළඟට මේකේ අඩුපාඩුවක් තියෙනවා guys. මේකේ compass එක නැහැ. compass එක කියන්නේ ඔයාලා ඔය Google Map එක එහෙම use කරද්දී ඔකේ ඔටෝමැටික් ඔයාලට පෙන්නනවා direction එක. ඒ option එක මේකේ ගන්න බෑ. එතකොට මේකේ 5000 mAh බැටරි එකක් තියෙනවා. 25 watt fast charging support කරනවා. ඒක නම් හොඳයි. ඒක අඩුපාඩුවකට තියෙන්නේ compass එක නම් නෑ guys. අනිත් ඒවා හොඳයි. ඔයාලා compass use කරන්නේ නැත්නම් මේක ඔයාලට හොඳ ෆෝන් එකක් කියලා recommend කරන්න පුළුවන්. අපි බලමු ඊළඟ device එක. ඊළඟට අපි අරන් ඇවිල්ලා තියෙන්නේ Samsung Galaxy A06 ෆෝන් එක. මේක 6.7 inches ස්ක්‍රීන් එකක් ඉන්නේ. 2024 තමයි රිලීස් වෙන්නේ last year එකේ. dual SIM තියෙනවා හැම ෆෝන් එකේ වගේම. Android 14 තියෙනවා කලින් ෆෝන් එකේ වගේම. ඊළඟට මේකේ හොඳ chipset එකක් තියෙනවා. MediaTek Helio G85 64GB 128GB ROM එක තියෙනවා. ඊළඟට මේකේ 4GB සහ 6GB version දෙකක් ගන්න පුළුවන් ඔයාලට RAM එක. ඊළඟට 50 megapixel main camera එකක්, 2 megapixel depth camera එකක් ඒ ඔක්කොම තියෙනවා. ඊළඟට මේකේ fingerprint එක තියෙනවා guys. fingerprint එක තියෙන හින්දා ඔයාලට ගොඩක් මේක වටිනවා කියලා කියන්න පුළුවන්. ඒත් මේකේ compass එක නෑ guys. කලින් මම කිව්වා වගේම මේකෙත් compass එක නෑ. fingerprint sensor එක තියෙනවා. 25 watt fast charging support කරනවා. 5000 mAh battery එකක් තියෙන්නේ. 8MP selfie camera එක. මේකත් regularly use කරන කෙනෙක්ට ගැටලුවක් නෑ. compass එක තමයි වල තියෙන්නේ. අනිත් හැමදේම තියෙනවා guys. අපි බලමු ඊළඟ device එක. මේකේ price එක මට කියන්න බැරි වුණා. මේක 26933 වගේ price එකට ඔයාලට ගන්න පුළුවන්. මේක ඔයාලට මෙතන මේ mobile numbers උත් තියෙනවා. ඔයාලට ඕන contact කරගන්න පුළුවන්. මම මේ details ගන්න idea BM එකෙන් company warranties එකට මේ phones ගන්න පුළුවන්. ඊළඟට ඉතින් ඔයාලට මේ වගේ බලන්න ඕනේ නැහැ. ඔයාලගේ ළඟ තියෙන ස්ටෝර් එකට ගිහිල්ලා price check කරලා warranty එක ගන්න පුළුවන් guys. ඊළඟට මම අරන් ඇවිල්ලා තියෙන්නේ Galaxy A05 ෆෝන් එක. මේක 2023 දී තමයි රිලීස් වෙන්නේ guys. මේකත් 550 megapixel main camera එකක් තියෙනවා. ඊළඟට 6.7 logo screen එක තියෙන්නේ. Android 13 තමයි තියෙන්නේ guys. තාම update එකක් නම් ඇවිල්ලා නැහැ. MediaTek Helio G85 12nm chipset එක තියෙන්නේ. octa-core version එකක් තමයි එක. ඊළඟට 32GB 64 128 storage එකකින් ගන්න පුළුවන්. 6GB යනකම් වලට RAM එක choose කරලා ගන්න පුළුවන්. price එක නම් වෙනස් වෙනවා guys. ඊළඟට කලින් ෆෝන් වල වගේම තමයි ඒ detail ඔක්කොම තියෙනවා. මේකෙත් compass එක නැහැ. අනිත් sensor තියෙනවා. ඊළඟට මේකේ fingerprint sensor එක නැහැ guys.
ඒ හින්දා මෙතන ගැටලුවක් තියෙනවා. ඔයාලා ගන්නවා නම් දෙපාරක් හිතන්න. දැන් ඉතින් fingerprint sensor එක හැම ෆෝන් එකෙම තියෙන නිසා අනිවාර්යෙන් තියෙනවනේ නේද? හොඳයි මේකේ 25 watt fast charging support කරනවා. ඒ විස්තර තමයි තියෙන්නේ. හොඳයි guys ඊළඟට මම අරන් ගිහින් තියෙන Samsung Galaxy F04 ෆෝන් එක මේක ලංකාවේ 28000 30000 වගේ බජට් එකකට ඔයාලට ගන්න පුළුවන්. මේක 2023 දී තමයි රිලීස් වෙන්නේ. 6.5 inches ස්ක්‍රීන් එකක් තියෙන්නේ. 13 megapixel කැමරා එකක්, 4GB RAM එකක්, 5000 mAh බැටරි එකක් තියෙනවා. මේක Gorilla glass front plastic back අනිත් ඒ වගේම තමයි එන්නේ. ළඟට Android 12 තමයි තියෙන්නේ guys. MediaTek MT6765 chipset එක තියෙන්නේ. 64GB ROM එකක් එනවා. 13 megapixel 2MP depth camera එකක් තියෙනවා. මේකෙන් guys අනිත් ඒ වගේම compass එක එන්නේ නැහැ. 15 watt wired fast charging තියෙන්නේ. 5000 mAh battery මම කලින් කිව්වා. ඒ details තමයි තියෙන්නේ guys. එතකොට මම මේ අරන් ආපු ෆෝන් වලින් හොඳම එක මොකද්ද? මේ වගේ මට ඔයාලට recommend කරන්න තියෙන්නේ ගන්නවා නම් fingerprint sensor එකත් එක්ක එන්න Galaxy A06 ෆෝන් එක තමයි. මේ බජට් එකට ඔයාලට හොඳම එක කියලා මට කියන්න පුළුවන්. මේක අඩුපාඩුකට තියෙන compass එක ඉතින් වැඩි හැමෝම යූස් කරන්නේ නැහැ. ගැටලුවක් නැහැ. මේක 2024 ආපු නිසා මේක හොඳ ෆෝන් එකක්. අලුත් ෆෝන් එකක් නේ. එතකොට ඔයාලට අලුත්ම Android 14 තියෙනවා. ඊළඟට මෙතන තියෙනවා තව major updates දෙකක් එනවා කියලා. අලුතෙන් කියන්නේ Android 15 සහ 16 දෙකම ඔයාලට ගන්න පුළුවන්. Galaxy A06 ෆෝන් එක තමයි. එතකොට මම ඔයාලට recommend කරන්නේ. අපි බලමු ඔයාලට එක් ගන්න පුළුවන්. කලින් මෙතන contact detail තියෙනවා. ඔයාලට නම් contact කරගන්න පුළුවන් ඒ stores. idea beam එකෙන් තමයි මේ ඔක්කොම details ටික ඔයාලට අරන් වෙලා තියෙන්නේ. links මම පල්ලෙහා description එකේ දාන්න. එහෙනම් guys මගේ වීඩියෝ එක නම් අදට ඉවරයි. තවත් අලුත් වීඩියෝ එකකින් මම අරන් එන්නම්. ඔයාලා වීඩියෝ එකට කැමති නම් like එකක් දාන්න, subscribe කරන්න guys. එහෙනම් good luck. තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු.